ආයිබෝවන් පුංචි යාළුවනේ. ටෙඩි බෙයා හැදුන විදිහ ගැන ඔයාලා දන්නවද? එහෙනම් අද අපි ඒ ගැන කතා කරමු. ඔයාලා කැමතියදිනේ ටෙඩි බෙයාගේ උපතේ කතාව දැනගන්න. ටෙඩි බෙයාගේ කතාව පටන් ගන්නේ 1902 අවුරුද්දේදී. ඒ ඇමරිකාවේදී. එදා ඇමරිකාවේ ජනාධිපති විදිහට හිටියේ තියෝඩෝර් රූස්වෙල්ට් කියන මහත්මයා. එයාට ආදරේට ටෙඩි කියලා කියනවා. දවසක් මෙයා යාළුවොත් එක්ක වලස් දඩයමේ ගියා. දඩයම් කරනකොට දඩයම්කරුවන් වලස් පැටියෙක් අල්ලාගෙන ගහක ගැට ගැහුවා. ඊට පස්සේ ඒගොල්ලෝ රූස්වෙල්ට් මහත්තයාට කිව්වා මේ වලස් පැටියව මරන්න කියලා. ඒත් රූස්වෙල්ට් මහත්තයා හරිම කරුණාවන්තයි. එයා අසරණ සතෙක් මරන්න කැමති වුණේ නැහැ. ඒ නිසා එයා වලස් පැටියව මරන්න නැතුව නිදහස් කළා. මේ කතාව පත්තරවල පළ වුණා. ක්ලිෆර්ඩ් බෙරිමන් කියලා කාටූන් අඳින කෙනෙක් මේ කතාව කාටූනයක් විදිහට ඇන්දා. මේ කාටුනේ තිබුණේ රූස්වෙල්ට් මහත්තයා වලස් පැටිය මරන්නේ නැතුව බේරගන්න විදිහ. ඒ කාටූනය හරිම ඉක්මනින්ම හැමෝම අතර ජනප්‍රිය වුණා. මේ කාටූනය දැකලා මොරිස් මිච්ටම් සහ රෝස් මිච්ටම් කියලා යුවලක් හරිම සතුටු වුණා. එයාලා රූස්වෙල්ට් මහත්තයාගේ කරුණාව ගැන හිතලා වලස් සෙල්ලම් බඩුවක් හදන්න තීරණය කරා. එයාලා හරිම ලස්සන වලස් සෙල්ලම් බඩුවක් නිර්මාණය කළා. ඊට පස්සේ යාලා රූස්වෙල්ට් මහතාට වලස් සෙල්ලම් බඩුව පෙන්නලා මේකට ටෙඩි බෙයා කියලා නම දාන්න අවසර ඉල්ලුවා. ටෙඩි කියන්නේ රූස්වෙල්ට් මහතාගේ නමේ කොටසක්. රූස්වෙල්ට් මහතා හරිම සතුටින් ඒකට කැමති වුණා. ටෙඩි බෙයා ලෝකේ පුරාම හරිම ජනප්‍රියයි. හැම ළමයෙක්ම ටෙඩි බෙයාට හරිම ආදරෙයි. ටෙඩි බෙයා කියන්නේ ආදරේ කරුණාවේ සංකේතයක්. ටෙඩි බෙයා ළමයිට තනිකමක් දැනෙන වෙලාවට දුකක් දැනෙන වෙලාවට හොඳම යාළුවෙක් වෙනවා. ඉතින් ටෙඩි බෙයා වෙළඳ පොළට ආවා. ඒක හරිම ඉක්මනින් දරුවන්ගේ ආදරේ දිනාගත්තා. දරුවන් ටෙඩි බෙයාව තුරුල් කරගෙන නිදාගන්න, සෙල්ලම් කරන්න හරිම ආස කළා. ටෙඩි බෙයා දරුවන්ගේ හොඳම යාළුවෙක් වුණා. ටෙඩි බෙයා විවිධ ප්‍රමාණවලින් විවිධ පාටවලින් වෙළඳ පොළට එනවා. ඔයාලත් ටෙඩි බෙයාට ආදරෙයිද? ඔයාලා ගාවත් ටෙඩි බෙයා කෙනෙක් ඉන්නවද? ටෙඩි බෙයාගේ කතාවෙන් අපට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කරුණාවන්ත වෙන්න, අසරණ සතුන්ට උදව් කරන්න, ආදරයෙන් එන්න කියලා ටෙඩි බෙයා අපට උගන්වනවා. අද අපි ටෙඩි බෙයාගේ උපත ගැන හරිම ලස්සන කතාවක් ඇහුවා. ඔයාලට මේ කතාව ගැන ආස හිතුණද? ආයෙත් දවසක අපි තවත් ලස්සන කතාවකින් හමු වෙමුකෝ. පුංචි ඔයාලට ආයිබෝවන්.